සැබෑවත් කාරුණික පින්වත්නි මම කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ උළවිට අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී හාමුදුරුවන් වහන්සේ විශේෂයෙන්ම මේ උළවිට අභිනවාරාම විහාරස්ථානය අවුරුදු 100කට වඩා පරණ අපවත් වී වදාළ පොරවල ශ්‍රී විමලසාර ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් ආරම්භි ඒ වගේම උළවිට සෝමානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ අධිපතිත්වය දැරු වර්තමානයේ වලල්ලාවිට චන්දානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ ආධිපත්‍ය හොබවන මම භාරකාරේ ස්වාමින් වහන්සේ හැටියට කටයුතු කරනු ලබන විහාරස්ථානය. ඉතින් අපේ ලොකු හාමුදුරුවන් වහන්සේලා උන්වහන්සේලාගේ කාලය තුල මේ විහාරස්ථානය උන්වහන්සේලාට ශක්ති පරිද්දෙන් ගොඩනගන්නට සංවර්ධනය කරන්නට යෙදුණා. ඒ සඳහා මෙම විහාරස්ථානයේ සදහවත් දායක දායිකා පින්වතුන් ඒ වගේම ප්‍රදේශවාසී දානපතියන් විහාරස්ථානයේ සංවර්ධනය කරගන්නට උදව් උපකාර කරන්නට යෙදුණා. නමුත් 2014 තමයි මම මේ විහාරස්ථානයේ භාරකාර හාමුදුරුවන් වහන්සේ හැටියට කටයුතු කරන්නට පටන් ගත්තේ. එදා සිට අපේ දායක සභාව, ඒ වගේම දායක දායිකා පින්වතුන්, ඒ වගේම සදහවත් දානපතියන් අපේ විහාරස්ථානයේ මේ වර්තමාන සංවර්ධනය සඳහා විශේෂයෙන්ම මේ විහාරස්ථානය පූජනීය ස්ථානය ඉම්බිම ඒ වගේම සදහවත් දායක දායිකා පින්වතුන්ට වන්දනාමාන කරන්නට අවශ්‍ය ස්ථානය, ඒ වගේම අනාගත පරම්පරාවට හොඳ සංස්කෘතික මධ්‍යස්ථානයක් හැටියට මේ රටට මේ ජාතියට දායාද කිරීමයි අපේ එකම බලාපොරොත්තුව. ඉතින් විශේෂයෙන්ම බෝධීන් වහන්සේ, ඒ වගේම විහාර මන්දිරය, ධර්මශාලා මන්දිරය, ඒ වගේම ආවාස මන්දිර අපේ සංවර්ධනය කරලා හදලා තනලා අපේ දායක පින්වතුන්ගේ අනුග්‍රහයෙන් ඒ කටයුතු මේ වෙනකොට අමාරු කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ නවතම අභිප්‍රාය උත්සාහය වන්නේ අපේ විහාරස්ථානයේද විශාල අඩුපාඩුවක් පවතින චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකර ගැනීමයි. ඒ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකර ගැනීමේදී අපේ ඉස්ලාමික දේශක නියෝජ්‍ය පොලිස්පති අපේ ඩී.ඒ.ද පොන්සේකා මැතිතුමා ප්‍රධාන දායකත්වය අරගනිමින් 2025 අප්‍රේල් මාසේ 30 වෙනිදා මුල්ගල තියලා ඒ චෛත්‍ය රාජානන් වහන්සේගේ කටයුතු මේ වෙනකොට බොහෝ දුරට අවසානයට පත්ව තිබෙනවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරලා තියෙනවා, සංවිධානය කරගෙන තියෙනවා 2025 ඔක්තෝබර් මාසේ 23 වෙනිදාට චෛත්‍ය රාජානන් වහන්සේගේ ගර්භ නිදානෝත්සවය, ඒ වගේම ධාතු නිදානෝත්සවය, ඒ වගේම පොත් වහන්සේ නිරාවරණය කිරීමේ උතුම් මහා පින්කම ඒ දවස පුරාම සිද්ධ කරන්නට පූර්වභාග 5:45ට ඒ ගර්භ නිදානෝත්සවයේ කටයුතු ආරම්භ වෙනවා. ඒ වගේම 8:20ට පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ කටයුත්ත, ඒ වගේම 9ට පොත් වහන්සේ නිරාවරණය කිරීමේ කටයුත්ත සිද්ධ කරනවා. විශේෂයෙන්ම මෙතෙක් දුරට අපේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු අපි අපේ දායකා පින්වතුන්ගේ සහයෝගයෙන් සිද්ධ කරගෙන ආවා. ඉතින් විශේෂයෙන්ම විහාරස්ථානයේ තවත් අඩුපාඩු කිහිපයක් තිබෙනවා. ප්‍රවේශ මාර්ගය, පරිසරයට එන පාර අපට එහෙම පහසුවෙන් ප්‍රවේශ වීමට පාරක් ඇත්තේ නැහැ. ඒ වගේම ආරක්ෂක ප්‍රාකාරයක්, ඒ කියන්නේ විහාරස්ථානයේ ඒ මළුව කැඩී බිඳී යෑමේ අවදානමට ලක්ව තිබෙනවා ඉදිරියේ තියෙන මඟ කොටස. ඉතින් ඒ ආරක්ෂක ප්‍රාකාරය ඉදි කර ගැනීමටත් අපිට අවශ්‍යතාවය තිබෙනවා.
ඉතින් මෙතෙක් කල අපේ දායක දායිකා පින්නතුන්ගේ සහ ප්‍රදේශවාසී රටවාසී දානපතියන්ගේ උදව්වෙන් උපකාරයෙන් අපේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කරගත්තා වගේම ඒ කටයුතු සඳහා යම් උදව්වක් උපකාරයක් කිරීමට බලාපොරොත්තු වන යම් සදහවත් පින්වත්නියක් සිටිනවා එයත් අවස්ථාව තිබෙනවා ඒ කටයුත්තට උදව් උපකාර කරන්න. ඉතින් විශේෂයෙන්ම අපේ චෛත්‍ය රාජානන් වහන්සේගේ ඒ පොත නිරාවරණය කිරීමේ මහා පින්කම 2025 ඔක්තෝබර් මාසයේ 23 වෙනි දින උදෑසන සිට පැවැත්වෙනවා. ඒ සඳහා පැමිණෙන ලෙස ඔබට අපි මේ අවස්ථාවේ බොහොම කාරුණිකව ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.